සියලු දෙනාටම. ඉතින් ළමයින්ට අපි අපේ පාඩම පටන් ගමු. අද පාඩමේ මාතෘකාව තමයි නම තාල. මෙන්න මේ තාල කියන පාඩමෙන් මම කරන්න බලාපොරොත්තු වෙනවා දේශීය තාල, පෙරදිග තාල, බටහිර තාල කියන තාල ආකාර තුනකින්. හරි, අපි එහෙනම් පටන් ගමු අපේ පාඩම. තාලයක් හැදෙන්න ඕන කරන සාධක මොනවද කියලා. තාලයක කුඩාම එකකේ තමයි මාත්‍රාව කියලා කියන්නේ. මාත්‍රා දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදෙනවා විභාග. විභාග දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදෙනවා තමයි තාලය. ඔන්නය මාත්‍රාව තමයි තාලයක තියෙන කුඩාම එකකේ. මාත්‍රා දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදෙනවා ළමයි විභාග. විභාග දෙකක් හෝ ඊට වැඩි ගණනක් එකතු වෙලා හැදෙනවා ළමයි තාලය. ඔන්න ඔය විදිහට හැදෙන තාල ගැන තමයි අපි කතා කරන්න යන්නේ. මම ඉස්සරහම තාලයක තියෙන්න පුළුවන් අඩුම මාත්‍රා සංඛ්‍යාවක් තමයි 2 කියලා කියන්නේ. අපි ඉගෙන ගන්න යන තාලවල අඩුවම තියෙන මාත්‍රා සංඛ්‍යාව තමයි මාත්‍රා 2. මාත්‍රා 2 යන තාල තියෙනවා. ඊළඟට මාත්‍රා 3 යන තාල. ඊළඟට මාත්‍රා 4 යන තාල. ඊළඟට මාත්‍රා 2 මාත්‍රා 3 යන තාල. ඊළඟට මාත්‍රා 3 මාත්‍රා 4 යන තාල. මේ තමයි ළමයි සාමාන්‍ය පෙළට තියෙන ප්‍රධානම තාල ආකාර ටික. මාත්‍රා 2 මාත්‍රා 3 මාත්‍රා 4 මාත්‍රා 2යි මාත්‍රා 3යි යන මාත්‍රා 3යි මාත්‍රා 4යි යන. හරි, අපි දැන් කතා කරමු මෙන්න මේ තාල ටිකේ නම් ටික මොනවද කියන එක. මාත්‍රා 2න් 2ට යන තාලයට අපි කියනවා නම් ලාවණී තාලය කියලා. ලාවණී තාලය. මාත්‍රා 3න් 3ට යන තාලයට අපි කියනවා ධාදරා තාලය. ධාදරා තාලය. මාත්‍රා 4න් 4ට යන තාල තියෙනවා ළමයි දෙකක්. එකක් තමයි ත්‍රිතාලය. අනිත් එක කිහෙරුවා තාලය. කිහෙරුවා. ඊළඟට මාත්‍රා 2 3 යන තාලයට කියනවා ජප් තාලය කියලා. තාලය. මාත්‍රා 3 4 යන තාලෙට කියනවා දීප් චන්දි තාලය. මේ තමයි නම් ප්‍රධාන වශයෙන් තියෙන තාල. මාත්‍රා 2න් 2ට යනවා ලාවණී තාලය. මාත්‍රා 3න් 3ට යනවා දාදරා තාලය. මාත්‍රා 4න් 4ට යන තාල දෙකක් තියෙනවා. එකක් ත්‍රිතාලය, අනික කිහෙරුවා තාලය. මාත්‍රා 2 3 යන කාලයේ ජප් තාලය, මාත්‍රා 3 4 යන කාලයේ දීප් චන්දි තාලය. මේ තමයි ළමයි පෙරදිග සංගීතයේ අපි භාවිතා කරන තාල ටික. හරි, ඊට පස්සේ මේ තාලවලට අදාළව අපි කතා කරමු ඊළඟට මේ තාලවලට සමානව යන දේශීය තිත් මොනවද කියන එක සම්බන්ධ වෙන. දේශීය තිත් ළමයි තියෙනවා මෙන්න මෙහෙම. දේශීය තිත් වල මාත්‍රා 2න් 2ට යන මේ ලාවණී කියන පෙරදිග තාලයට සමාන දේශීය තිත මාත්‍රා 2න් 2ට යන තිත් වලට අපි කියනවා ළමයි දෙකයින් සුළු කියනවා. දෙකයින් සුළු කියන්නේ මාත්‍රා 2ට. මාත්‍රා 3ට කියන්නේ මැදුම් කියලා. මාත්‍රා 3ට කියනවා මැදුම් කියලා. මාත්‍රා 4ට කියනවා ළමයි මහ කියලා. ඔන්න එතකොට මාත්‍රා 2ට කියනවා සුළු කියලා. මාත්‍රා 3ට කියනවා මැදුම් කියලා. මාත්‍රා 4ට කියනවා මහ කියලා. මේ වගේ එකම වර්ගයක මාත්‍රා සංඛ්‍යා යෙදෙනවා නම් ඒවට කියන්නේ තඩි තිත් කියලා. එතකොට මේ ලාවණී තාලයට සමාන දේශීය තිත තමයි සුළු කියන්නේ
මාත්‍රා සංඛ්‍යාව දෙකක් වෙන හින්දා තනි ඒවට කියන්නේ තනි තිත. එතකොට සුළු තනි තිත කියලා කියනවා දේශීය තිත. මැදුම් කියන්නේ තුනයි එකම වර්ගයකින් තනි තිත කියනවා. මේකට කියනවා මැදුම් තනි තිත කියලා. මැදුම් තනි තිත. මහ කියන්නේ මාත්‍රා හතරයි එකම වර්ගයේ ඉඳ තනි තිත කියනවා. මහා තනි තිත කියලා කියනවා. මහා තනි තිත. මහා තනි තිත. මේ තමයි ප්‍රධාන වශයෙන් තියෙන එකම වර්ගයේ මාත්‍රා සංඛ්‍යාවට තියෙන තිත් ආකාර තුන. මෙතන පේන්නේ එක විභාගයක මාත්‍රා දෙක ගාන යනවා අනිත් විභාගයේ මාත්‍රා තුන ගාන යනවා. එතකොට තමයි යොමුවේ වෙනස් වෙන ඒවට කියන්නේ දෙතිත් කියලා. වර්ග දෙකක් නම් දෙතිත් වෙනවා. මෙතන දෙකට අපි කියනවා තමයි මොකද්ද? සුළු කියනවා. තුනට කියනවා මොකද්ද ළමයි? මැදුම් කියලා කියනවා. සුළු ඊළඟට තුනට කියන්නේ මැදුම් කියලා. එහෙනම් වර්ග දෙකේ වට මම කිව්ව මොනවද කියන්නේ? දෙතිත් කියලා. එතකොට මේක වෙනවා සුළු මැදුම් දෙතිත්. දීප් ඡන්ද කියන කාලෙත් ඒ වගේමයි ළමයි. තුනට කියන්නේ මැදුම් කියලා. තුනට කියන්නේ මැදුම් කියලා. හතරට කියන්නේ මහ කියලා. එතකොට වර්ග දෙකක් නම් ඒවට කියන්නේ දෙතිත් කියලා. එතකොට මැදුම් මහ දෙතිත්. හරි. ඔන්න බලන්න මාත්‍රා දෙකෙන් දෙකට යන්නේ තාලයේ පෙරදිග තාලයේ ලාවණි ඒකේ දේශීය තිත සුළු තනි තිත. මාත්‍රා තුනෙන් තුනට යන පෙරදිග තාලයේ වාදනා ඒකට යන දේශීය තිත මැදුම් තනි තිත. මාත්‍රා හතරෙන් හතරට යන්නේ ත්‍රි තාලය ඒකට යන දේශීය තිත මහා තනි තිත. ඒ එක සමාන මාත්‍රා යන. දෙක තුන යන දේශීය තාලය තමයි පෙරදිග තාලය ඒකට යන දේශීය තිත තමයි සුළු මැදුම් තිත. මොකද වර්ග දෙකකට නෙමෙයි. 3 4 කියන්නේ දීප්චන්දි තාලය. දීප්චන්දි තාලයට ගැලපෙන පෙරදිග තිත තමයි දේශීය තිත තමයි ළමයි මැදුම් මහ දෙතිත. මේකටම සමානව අපි බටහිර තාල ටිකයි බටහිර නාම ටිකයි අඳුරගමු. මේ බටහිර තාලවල ළමයි නියත අගයක් එනවා 4 කියන එක. ඔන්න මෙතන ඉලක්කම් දෙක ගාන එනවා නෝලාවම මේ බටහිර තාලවල. ඒකේ ළමයි එන්නේ මෙන්න මේ නියත අගයක් එනවා 4 කියලා. මේ හැම තාලයකටම 4 කියන ඉලක්කම නියත අගයක්. 4 කියන එක වෙනස් වෙන්නේ නැහැ. මේක ඉස්සරහට තමයි ඊළඟ ඉලක්කම යෙදෙන්නේ. මේ 4 කියන එකෙන් කියන්නේ විභාග සංඛ්‍යාව. හැම ගීතයකටම විභාග තියෙනවා ළමයි 4ක්. මේ විභාග සංඛ්‍යාව 4ක් කියන එක තමයි මේ 4 ඉලක්කම කියන්නේ. මුලට යෙදෙන ඉලක්කමෙන් කියන්නේ එක විභාගයක තියෙන්න පුළුවන් මාත්‍රා සංඛ්‍යාව. මේකේ ලාවණී කියන තාලේ මාත්‍රා දෙක යන්නේ කියලා මෙන්න මාත්‍රා දෙක. එහෙනම් මේ බටහිර තාලයේ මෙන්න මෙතෙන්ට එන්න ඕන ළමයි දෙකේ ඉලක්කම. එතකොට පෙරදිග සංගීතයේ දෙකෙන් දෙකට යන තාලේ ලාවණී තාලය කියනවා. ලාවණී තාලයට ගැලපෙන පෙර දේශීය තිත සුළු තනි තිත කියනවා. මෙන්න මේ සුළු තනි තිතට සමාන නැත්නම් මේ ලාවණී තාලය බටහිර සංගීතයේදී දක්වන්නේ 2 4 කියලා. හරි එහෙනම් බලන්න මෙතන තියෙනවා දාදරා තාලේ මාත්‍රා 3 යන්නේ කියලා. මෙතන 4 නියතයක් නම් එතකොට බටහිර සංගීතයේදී මෙතෙන්ට එන්න ඕන මාත්‍රා 3යි කියන එක. ත්‍රිතාල කියන එකේ වෙනසක් වෙන්නේ නැහැ. මාත්‍රාත් 4යි විභාගත් 4යි වෙනස් වෙන්නේ නැහැ. මෙන්න මේ දෙන්න දීප්චන්ද කියන දෙන්නගේ තමයි ටිකක් කල්පනා කරන්න ඕන. මේ දෙන්න හැදිලා තියෙන්නේ මෙතෙන් දෙනකොට ඔන්න බලන්න ළමයි ජප්තාලේ බටහිර සංගීතය හඳුන්වන්නේ 5 4 කියලා.
දීප්චන්දි කියන තාලය හඳුන්වන්නේ 7/4. එතකොට ඔයාලට ඔළුවට එන්නේ මේ 5කුයි 7කුයි කොහොමද ආවේ කියන එක. ඒක වෙලා තියෙන්නේ මෙන්න මෙහෙම. මෙන්න මේ පහේ ඉලක්කම හැදිලා තියෙන්නේ 9යි. මෙතන තියෙන්නේ මාත්‍රා 2යි මාත්‍රා 3යි විභාග වල යන කියලා. එතකොට පළවෙනි විභාගයේ මාත්‍රා 2කුත් දෙවෙනි විභාගයේ මාත්‍රා 3කුත් තුන්වෙනි විභාගයේ මාත්‍රා 2කුත් හතරවෙනි විභාගයේ මාත්‍රා 3කුත්. බටහිර සංගීතයේදී කියනවා මෙතන තියෙන විභාග 4ක් කියලා. ඒ විභාග 4 හැදිලා තියෙන්නේ මාත්‍රා 5 ගානේ ඒවගෙන් දෙකක් කියලා කියන්නේ. මාත්‍රා 5 ගානේ එන්නේ කොහොමද ළමයි? මේ 2යි 3යි එකතු කරපුවාම 5යි. 2යි 3යි 2යි 3යි ඒ පහේ යෙදෙන වගේ 4ක් එනවා කියලා කියනවා. එතකොට මේ 2යි කියන්නේ එක විභාගය, 3 කියන්නේ අනිත් විභාගය. 5 2 කියන්නේ අනිත් විභාගය, 3 කියන්නේ අනිත් විභාගය. එතකොට 5යි කියලා නම් තියෙන්නේ මෙන්න මේ දෙක එකතු කරලා. 5යි 10ක් වෙනවා. විභාග 4 ඇතුලේ මාත්‍රා 10ක් යෙදෙන්න ඕන. 5 4 කියලා ඉන්න තියෙන්නේ මෙන්න මේ 2යි 3යි කියන දෙක එකට එකතු කරලා. එහෙනම් මේ 4 හැදලා තියෙන්නේ ළමයි 3යි 4යි කියන දෙකම එකට එකතු කරලා 3යි 4යි 7යි 7 ගානේ දෙන විභාගයෙන් තමයි අරක තියෙන්නේ. මොනේ කියන්නේ 3යි 4යි 3යි 4යි කියන විභාග 4ක් යෙදෙන්න ඕන කියන එක තමයි මේකෙන් සඳහන් කරන්නේ. එතකොට ඔන්න බලන්න ළමයි මාත්‍රා දෙකෙන් දෙකට යන පෙරදිග තාලය වැඩි තාලය ඒකට ගැලපෙන දේශීය පිට තනිදිත ඒකට ගැලපෙන බටහිර ටයිම් සිග්නේචර් එක 2 4 කියලා හඳුන්වනවා. මාත්‍රා 3න් 3ට යන පෙරදිග තාලය දාතරා තාලයේ ඒකට යන දේශීය තිකන තනිදිත ඒකට ගැලපෙන බටහිර ටයිම් සිග්නේචර් එක 3 4 කියලා හඳුන්වනවා. මාත්‍රා 4න් 4ට යන පෙරදිග තාලය ත්‍රිතාලය ඒකට ගැලපෙන දේශීය තිත මහා තනිදිත ඒකට ගැලපෙන බටහිර ටයිම් සිග්නේචරය 4යි 4. මාත්‍රා 2 3ට යන හින්දුස්තානී තාලයේ ඒකට ගැලපෙන දේශීය තිත මැදුම් සුළු මැදුම් දෙතිත ඒකට ගැලපෙන බටහිර ටයිම් සිග්නේචරය 5 4. මාත්‍රා 3 4 යන හින්දුස්තානී තාලයේ දීප්චන්දි තාලයේ ඒකට යන දේශීය තිත මැදුම් දෙතිත ඒකට ගැලපෙන බටහිර ටයිම් සිග්නේචරය 7යි 4. ඔය තමයි ප්‍රධානම තාල ටික. ඊට අමතරව තව එකක් තියෙනවා ළමයි. ඒකට කියන්නේ 6 8 කියලා. 6 8 කියලා. ඔන්න ඔය 6 8 කියන එකේ දේශීය තිතක් නැහැ ළමයි. මේකට හින්දුස්තානී තාලයක් විදිහට හඳුන්වන්නේ කෙන්ටෝ කියලා හඳුන්වනවා. 6 කියන එකේ පෙරදිග තාලය ඒකට ගැලපෙන ටයිම් සිග්නේචර් තමයි 6 8. එතකොට කෙන්ටෝ කියන එකට තමයි ළමයි 6 8 කියලා කියන්නේ. 6 8 රිද්මය එන්නේ බටහිර සංගීතයේ මේ විදිහට 6 8. 6 8 කියන්නේ පෙරදිග සංගීතයේ කෙන්ටෝ තාලයක බටහිර සංගීතයේ ටයිම් සිග්නේචර් එක ඉන්නේ 6 8 කියලා. ඒක තමයි ඊළඟ තාලය. ඒ තාලය හැදෙන්න අපිට වැදගත්ම වන ප්‍රධානම තාල ටික තමයි මේ දක්වලා තියෙන්නේ. ඒ කියන්නේ මෙන්න මේ තාල ටික තමයි අපිට සාමාන්‍ය විභාගයේ ප්‍රධාන වශයෙන්ම වැදගත් වෙන්නේ. ඔය තමයි ප්‍රධාන තාල. ඔය පහෙන් තමයි සාමාන්‍ය විභාගයේ ප්‍රශ්න හැදෙන්නේ.